බුදුරජාණන් වහන්සේ අන්තිමට දේශනා කරනවා මහණෙනි, හොරෙක් හෝ හතුරෙක් අපට විපතක් කරනවා නම් එය ඒ අවස්ථාවේදීම කරනවා. හොර හතුරන්ට අපට විපතක් කරන්න අවස්ථාවක් එළඹුණාම උත්සාහ කරන්නේ ඒ මොහොතේම ඒ විපත කරලා ඉවර කරන්න. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හොරෙක් හතුරෙක් ඒ මොහොතේම කරන කරදරේ කරලා නිමා කළාට යම් කෙනෙක් දස අකුසල කර්මපතෙහි යෙදුණා නම්, දස අකුසල කර්මපත වෙනුවෙන් තමන්ගේ හිත යොදවලා නම්, ජීවිත කාලේ වැඩි වැඩියෙන් රැස් කරලා තියෙන කර්මපත නම්, දස අකුසල් නම්, ආන්ගේ අකුසලයට පුළුවන් මරණයට පත්වෙච්ච සත්‍යයා නිරේට අරන් යන්න. හැබැයි හොරාටවත් වෛරක්කාරයාටවත් ඒක කරන්න බෑ. ඔහු කරන උපරිමය මරලා දාන එක. ඒකයි සඳහන් කළේ හොරෙක් හතුරෙක් කරන කරදරය ඒ මොහොතේම කරනවා. නමුත් දස අකුසල කර්මපතෙහි යෙදුන සිත නොඑක් සිය දහස් ගණන් ಜಾතිවල අපිට අසීමාන්තික දුක් වේදනාවල්ම උදා කරනවා. සඳහන් කළා හොරෙකුගෙන් වන විපතට වඩා වැරදි මග යෙදූ සිතින් වන විපත ඊටාම බලවත් කියලා. ආත්ම කෝටි ප්‍රකෝටි ගණන් සතර අපායි නිමක් නැති දුක්ඛන්දරාවල් භුක්ති විඳින්න සිද්ධ වෙනවා. ආන් ඒක හින්දා ඔබත් මමත් පින්නතුනි පෙර කරපු කර්ම බොහොම බහුලයි. නමුත් පෙර පිනක් නිසා මේ ශ්‍රේෂ්ඨ ජීවිතය ලැබුණා. පෙරත් කරපු කර්ම බහුල නම් අදත් කර්ම ගොඩක් කරලා පෙර ගොඩට එකතු කරන්නේ නැතුව බුද්ධාන්තරයක් මට හම්බ වෙලා දෑත දෝත එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටුණත් දිව්‍ය මානසික සැප සම්පත් ලබන්න ඒ වන්දනාවම ප්‍රමාණවත් කියලා සඳහන් කරලා තියෙනවා. එහෙමත් කරුණ දේශනා කරලා ශ්‍රද්ධාවෙන් කරන වන්දනාවම කොයිතරම් උතුම්ද, එතන ඉඳලා කොයිතරම් පිං රැස් කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවද. ආන් ඒ අවස්ථාවෙන් වහවහ ප්‍රයෝජන ගන්න පෙර අකුසලයේ මාපස්සෙන් ගමන් කරන බව ඇත්ත කොතනදී පහර දෙයිද කියන කාරණාව නොදන්න නිසා අදම දැන්ම කල යුත්තේ කරගෙන නිමා කරන්න ඔබ සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.